අද බ්ලොග් එක පටන් ගන්නේ කඳු වලින් වට වෙච්ච මෙන්න මේ ලස්සන ප්ලේස් එකේ ඉඳලා. අපි මෙතන පුංචි කබාන එකක දවසක් හිටියා. ඉතින් මෙතන view එක නම් පිස්සුවක් ඇත්තටම තාම මතක් වෙනවා මාරම ලස්සනයි. ඒ වගේම තමයි අපි ලස්සන සන්රයිස් එකක් බැලුවා. ඒ විතරක් නෙමෙයි මෙහෙදී අපිට චූටි බව් යාළුවෝ ගොඩාක් හම්බුණා. මෑට මම නමක් දැම්මා හිනා බව්වා කියලා. මේ ඉන්නේ හැමතැනම කෑග ගහ යන එක්කෙනෙක්. මෙන්න මෙයත් ආවා අපි ළඟට. ඒ විතරක් නෙමෙයි තනියෙන් එයාගේම ලෝකෙක සෙල්ලම් කරන මෙන්න මේ චූටි පූස් යාළුවවත් අපිට හම්බුණා. ඉතින් බව් යාළුවෝ ටික නම් කොච්චර අපිත් දැක්ක යාළුනාද කියනවනම් අන්තිමට අපේ වාහනේ පස්සෙනත් ආවා. ඒ වගේම අපි බාබකියු පාරක් දැම්මා. ඒ විතරක් නෙමෙයි ලස්සන මවුන්ටන් view එකක් බලාගෙන ටී එකක් පිව්වා. ඒ වගේම තමයි මේකේ කෑම ගැනත් මතක් කරන්න ඕනේ. කෑමත් මාරම රසයි. එහෙනම් ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. කබලන්නයි මූණ මූණක් නෑ. Happy birthday. කොහෙන්ද වාගත්තේ? අයියෝ. Good morning. Good morning. Hi guys, welcome back to my YouTube channel. Anything අද අපි යන්නේ නකල්ස් වලට. වීඩියෝ එක දිගටම බලන්නකො මොකද වෙන්නේ කියලා. උදෙන්ම අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න නැවැත්තුවා. ඒ නැවැත්තුවට එතනදී කන්න හම්බුනේ නෑ. මෙයා මාව මට දැන් හේතුව මතක නෑ. මොකක් හරි එකකට තරහ ගස්සවල මම කන්නේ නැතුව ආවා. ඊට පස්සේ අයියා කෑම එක පාර්සල් කරගෙන ආවා එතනින්. ආහාර පාන බලන ආකාරයෙන් ඉස්සෙන් රස කෑම විතරෙන් හදාගත්තා. මේ අවස්ථාවේ අලුම් අරමර රස විඳිනවා. ඊට පස්සේ අපිට හම්බුණා බලු යාළුවෙක්. ඉතින් මම මගේ කෑම එක භාගයක් වගේ කෑවේ. ඊටු ටික යාට දුන්නා. මේ වීඩියෝ එක දකිද්දී මම මගේ මේ අතේ පාට දැක්කේ පාටවල් දෙකක්. අවුරුදු උත්සව වලට ගිහිල්ලා. ඔහොම තමයි ඉතින් අප්‍රේල් මාසෙනේ. ඔය ගල උඩින් නෑ. කනවා ඔය බලන් ඉන්න. හලෝ අපි මේක අරන් යමු. එයා කාලේ ඉවරයි තචුට්ටක්. අපිට කන්න මේ ටික. හායි. අන්න එනවා අපි පස්සේ. අන්න එනවා අයියා. ඇත්තටම එනවා අනේ අයියා. ඊට පස්සේ අපිට අයියාගේ නෑදෑ කට්ටියක් හම්බුණා. මං ඉතින් ඒගොල්ලන්ට චුට්ටක් කතා කරන්න දුන්නා. උදේන අම්මා කෙනෙක් අර දෙක්කද? ඔන්න ඉතින් සුපුරුදු පරිදි අයියාගේ ෆස්ට් චූ ටයිම් එක තමයි මේ. ඔව් ඒ කියන්නේ තව තියෙනවා. දෙවනි චූ ටයිම්. මේ අපි පාර වරද්දගෙන වෙන පාරකට දාලා මෙතන නම් ලස්සන ඇලකුත් තියෙනවා. මේකේ මං හිතන්නේ නාන්නත් පුළුවන් ඇති. අපේ සුදු මහත්තයාට පාර වැරදිලානේ. අපි යන තැන කොහෙද නම කියන්නේ? ඔය නම ඒගොල්ලන්ගෙන් ඇහුවනම් හරි එතකොට ඒක කියන්නේ. ඇත්තද? මෙයා මට යන තැන කියන්නේ. හරි කොහේ වුණත් මේ vlog එක දැන් දාති දකිනානේ. ඔයගොල්ලන් හොටෙල් එකට කෝල් එකක් දීලා පාර හරියට අහගෙන යන්න. මොකද කරන්නේ?
ඇවිල්ලා. කොහොම හරි ඉතින් වැරදි පාරවල් වල වාහනේ දාගෙන ගන්න බැරුව අන්තිමට කොහොම හරි වාහනේ අරගෙන අපි හරි ප්ලේස් එකට ආවා. දැන් ඉතින් ඔයාලත් බලනවා ඉතින් මොකද්ද මේ ආවාව කියන්නේ ප්ලේස් එක මොකද්ද කියලා. මේ ප්ලේස් එකේ නම තමයි සියටල් නකල්ස්. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේකේ ඔක්කොම ඩීටේල්ස් ටික ඔයගලන්ට දාන්නම් හොයාගන්න ලේසි වෙන්න. ඇතුළට ගියාම තමයි මමත් දන්නේ මේක ග්ලෑම්පින් වලට හදපු ප්ලේස් එකක්. අපි චෙකින් වෙද්දි නම් මේ වෙලාවේ හොඳටම වැස්ස මේ පඩිපෙළට උඩින් ගොඩාක් ගස් තියෙනවා. ඒ හින්දා තමයි ඔයගලන්ට වහිනවා පේන්නේ නැති මේ හරිය. ඊට පස්සේ අපි කුඩයක් ඉහළ ගත්තා. අයියා බෑග්ස් ටික තියලනකම් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මෙතන තියෙන්නේ මේ රිසෙප්ෂන් එක මේගොල්ලන්ගේ. මං හිතන්නේ මේ උඩ බෙඩ්රූම් එකක් තියෙන කතාවකුත් කිව්වා. ඉතින් අපි මෙතනට චෙක් ඉන් වෙද්දී මං හිතන්නේ හවස 5 විතර. මොකද අපි පාර වරද්ද ගත්ත නිසා ගොඩක් ලේට් වුණා. ඊට පස්සේ ඉතින් අපි කිව්වා ලන්ච් එක ඒගොල්ලන්ට රෙඩි කරන්න කියලා. ඒත් එක්ක මේගොල්ලන් ආව විතරයි අපිට ටී එකක් දුන්නා. අපි දැන් මේ වැස්සේ තෙමිලා ඇවිල්ලා ඇත්තට මේක මේ මාරම රසයි. නෙස්කැෆේ ඇඩ් කරලා තිබුණා. මාරම රසයි ටී එක. ඊට පස්සේ අපි දෙන්න මේ hina වෙන්නේ මේ කිටිගේ වැඩවලට. එයා එයාගේම ලෝකයක තනියෙන් සෙල්ලම් කරනවා. නවත්තන්නෙත් නෑ. එක දිගට නටනවා, දුවනවා. එක විකාරයයි. අපි එයාගේ කෝලන් ටිකත් බල ටී එක බිව්වා. යාවා. මට ලස්සන කැප් එකක් හම්බ වෙලා. තාත්තා මේ වත්ත සුද්ධ කරන්න දාන්න. මේගොල්ලන් අපිට වෙල්කම් මොකද නෙස්කැෆේ නේද? ජින්ජර් තියෙනවා ඒක රසයි. මේ බව්වෙත් ඉන්නවා. ලස්සන. ඇයි? දුන්න. නැත්te වනවන දුන්න. මෙයා අපි ආපු වෙලාව ඉඳලා දකින්න හැම වෙලාවකම ඔහොම තමයි. එයා අල්ලන්න දෙන්නේ නැහැ. ඔහොම කෑග ගහ එනට අපේ පස්සෙන් එනවා. මෙයා නම් ඒකට අපි ඇවිල්ලා විනාඩි 10ක් වගේ ගියේ අපිත් එක්ක හොඳටම යාළු වුණා. දැන් එකක් ගන්න බලන්න. බබයි ගන්න. නෑනියා හීලයි. ඊළඟට අපි ගියා ලන්ච් ගන්න. අපි එනකොට හොඳටම බඩගින්න ආවේ මොකද ලන්ච් ටයිම් එක පහු වෙලා. මෙයාලගේ බුකින් එක දාද්දිම තමයි මෙනියු සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඉතින් මම ලන්ච් එකට සිලෙක්ට් කරේ yellow rice එක. ෆෘට් සලාඩ් තමයි මම ඩිසර්ට් එකට ඕඩර් කළේ. ඉතින් මේ තියෙන අපිට ලන්ච් එකට හම්බුන කෑම ටික මේකේ කහබත්, එතකොට අල තෙල් දාලා චිකන් කාරි එකක්, පැස්ටා ඇන් බෝන්චි එකට දාලා හදපු එකක්. එතකොට පරිප්පු එකත් ටෙම්පරාදු කරලා තිබුණේ. ඒකත් මාරම රසයි. එතකොට බටු මෝෂ් එකක් තිබුණා. ඒක බැදලා දෙහි අඹුල් වගේ හදලා අර අපි තක්කාලි සම්බෝල හදන්නේ. අන්න ඒ වගේ හදලා ඒකත් මාරම රසයි. ඒ වගේම පපඩම් බැදලා තිබුණා. ඉතින් මේ කෑම ටික ඇත්තටම කියන්න ඕනේ මගේ ඕනස්ට් රිවිව් එක මාරම රසට තිබුණා මේක. හොඳයිද? අපි දෙන්නත් එක්ක බඩ පිරෙනකන් කාලා ඉතින් මෙයා බල්ලාල්ල හිටියා අපේ ඩිසර්ට් එක එනකන්. ඔය යාළුත් දැන් අපිත් එක්ක. ගහයි දැන්නේ. ගලගයි. රසයි. ගැම්මෙන් එන ගැම්මෙන්. ෆයිනලි අපේ ෆෘට් සලාඩ් එකත් ආවා. මේකත් මාරම රසයි. පළතුරු එහෙම මාර ෆ්‍රෙෂ් මේකේ. එහෙනම් ඉතින් දැන් යමු අපි අපිට හම්බ වුණ කබානා එක කොහොමද කියලා බලන්න. ඔයාලා බලනවා ඇති මොකද මේ කවුද වගේ ගව් මුස්සගෙන යන්නේ කියලා. ඇත්තටම අයියාගේ කූඩැල්ලෙක් එල්ලුණා. ඒ නිසා මටත් බයයි. මේ හවස 6ට විතර වැස්ස පායලා මාරම ලස්සනයි. හැබැයි ඉතින් මම ඔයගලන්ට හෙට උදේට පෙන්නන්නම් හරියටම මෙතන. මොකද අපේ කැමරා එකට කැප්චර් කරගන්න බෑ මේ වෙලාවේ මෙතන තියෙන ලස්සන. මේ තියෙන්නේ අපිට හම්බ වුණ කබානා එක. ඇත්තටම මං හිතුවේ නෑ මේක අයියා දන්නෙත් නෑ. අයියා කියලා බර්ත්ඩේ එක කියලා මේගොල්ලන්ට. ඒගොල්ලන්ම තමයි මේක ඇරේන්ජ් කරලා තියෙන්නේ.
ඔයගලන්ට කියන්න අමතක වුණානේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි අපි මෙහෙට ආවේ. මං නම් ඇත්තටම මේ ප්ලේස් එකට මාරම විදියට කැමති වුණා. මොකද එයා කොහොමද දන්නවා මං කැමති මේ වගේ නේචර් එකත් එක්ක මික්ස් වෙච්ච එහෙම ප්ලේසස් වලට කියලා. මේක ඇත්තට එන්න බෑ. ෂෝක් නේ. ග්ලැම්පින් කැම්පින් කරන්න ආස කට්ටියට පුළුවන් පොඩ්ඩක් අර දුක් විඳින්නේ නැතුවනේ ඒ වයිබ් එක ගන්න ග්ලැම්පින් කරන්න ඇවිල්ලා ෂා ලස්සනයි ප්ලේස් එක මෙතන කියලා මොකක්ද තියෙන්නේ පිටිපස්ස දොර. මේක හරියට බැයිද අපිට ලොක් එකක් තියෙනවා. උඩින් ලොක් වව් ෂා යංගම පිටිපස්සට බලන්න out of washroom එක. ලයිට්ස් එක දාන්න සීරා. hot water තියෙනවද? තියෙනවා hot water facilities තියෙනවා. shampoo and conditioner නේද? යා happy birthday කියලා දාලා. ඔර view එක. මෙතන තියෙනවා ගුරුලේතුවක් අපිට වතුර බොන්න. ඊට පස්සේ පොඩි මේ වගේ චාර්ජ් එකක් තියෙනවා. පොඩි කොල කෑල්ලකුත් තියෙනවා. අපේ බඩු දාගන්න මේ. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා ටවල්ස් දෙකක් අපි දෙන්නට. ඒක තමයි මගේ චූටි මල් තියෙනවා. ආපෝ මේ අනේ එළියට දාන්න ඕනේ මගේ ඇඟේ එල්ලුණොත්. මේ දැන් අර එළියට අර හිටම දාන්න හොඳ. මේ තියෙන්නේ අපේ කබාන එකේ ඇතුළ. ඉතින් මං ක්ලියර්ලි ඔයගලන්ට පෙන්වන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. කියලා මගේ ෂූටිය ඩෙකොරේට් කරන්න දීලා. ඉබාන චූටි මල් තියෙනවා. බ්ලැන්කට්ස් තියෙනවා දෙකක් නේ. ෂා. Where's the cake? ඊළඟට අපි ආව බාබකියු දාන්න. මේක අපේ පැකේජ් එකට නම් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. අයියා වෙනම පේ කරලා අරගෙන තිබුණේ රුපියල් 4000ක් ගෙවන්න ඕනේ මං හිතන්නේ බාබකියු එකට. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ මේ බාබකියු දාන්න අර මං ඔයගලන්ට මේ බ්ලොග් එකේ කලින් දැන් පෙන්නුවක් දාන්නේ. එහෙමනොත් මං හෙට උදේට පෙන්නන්නම් එළියේ ගිනි මැලයක් ගහලා එතන බාබකියු දාන්න පුළුවන්. හැබැයි අපි ගිය දවසේ හොඳටම වැස්ස. ඒ නිසා අපි මෙතනට තමයි ආවේ. ඔන්න පිස්සු බොසා රස බලන්න යන්නේ. ඒ පොටේටෝද? මූණ ඕව කනවද? අනේ අපි යාළුවෝ ඇවිල්ලානේ. ඇහෙනවද ඔයාලට අපේ චූටි යාළුවත් කෑ ගහනවා. එයා ඉතින් කනවා නම් අපි ළඟටම වෙලා ඉන්නවා. චිකන් එක රසයි. නැත්te පේනවා යාගේ. චූටි යාළුවෙක් ඉන්නවනේ අපිට. මෙන්න මේ අපිට කන්න දෙන්නේ නැහැ. ලස්සනට පේනවා යාළුවෙක්. කාඩිත් බලමු. බ්ලොග් එකට යනවා යා. බ්ලොග් එකට යනවා නේද පැටියා? ඒ ටික කාලේ ඉවර වෙලා අපි ගියා මගේ යාළුවෝ ටිකට කටු දාන්න. බලු යාළුවෝ ගොඩාක් ඉන්නවනේ මෙහි. හරියට නේ හත්තක් නේ. මේ එක්කෙනෙක්ට සීතල හැදිලා. අයියෝ අතට යන්න.
අපි ඩිනර් එකට ඕඩර් කරේ නාසිගුරන්. මම මාර මාසයි නාසිගුරන් කන්න. හැබැයි මට හැම හොටෙල් එකකම වෙන එකක්ද මන්දා. මං හිතන තරම් නාසිගුරන් එක මට සෙට් නෑ. මේකේ අල හරි චව් හරි දාලා මොකක් හරි මං ආස නැති රසක් ආවා. එහෙනම් ඉතින් උදේට හම්බෙමු. මම නම් චුට්ටක් පරක්කු වුණා හැරෙන්න කොහොමත් මං හැමදාම පරක්කු වෙනවා. ඉතින් අද මගේ බර්ත්ඩේ එක. Happy birthday. නාද Happy birthday. කප් කේක් එකක් කොහෙන්ද හොයාගත්තේ? අයියෝ. ඒකට කප්. මං සේර මේවා ගන්න කිව්වා හැරලා. උත්තර නිදා ඉන්න බැයිද? අනේ මං කැත්තා යන්නේ. good morning. අපි ඇහැරුණා දැන්. අපි ලස්සන සන්රයිස් වීඩියෝ එකක් ගත්තා. මම ඒකත් දාන්නම්. ඔයගලන්ට view එක පෙන්නලා ඉන්නම්කෝ. මම මෙතනදී disturb වෙන music මොකොත්ම ඇඩ් කරන්නේ නැහැ කියලා හිතුවා. මොකද ඔයගලන්ට මෙතන මේ ලස්සන naturally විඳින්න දෙන්න ඕනේ. බලන හැම තැනම කොළ පාට කඳු වලින් වට වෙලා කුරුල්ලන්ගේ සද්ද වලින් පිරීලා ඔළුවට පුදුම නිදහසක් දැනෙන්නේ. මේ තියෙන්නේ අපි ගත්ත ලස්සන සන්රයිස් වීඩියෝ එක. අපි කිව්වට ඉතින් අපි නෙමෙයි අයියා තමයි ගත්තේ. තොපොඩින්ම මම කියලා කියනවා. මෙතනත් බලාගෙන ඉන්න කොගලන් ඉර පායනවා මාරම ලස්සනයි. වැහැන්නම්මා හිඳ හිටේ සඳේ ඇදිලා සෑහෙන්නම්මා නොවගේ ඇස්පුරා රැදිලා. ඔයගලන්ට ඇහෙනවද තඩි පූසෙක් කෑ ගහනවා? ඔය ඉන්න හොර පූසා. දැන් යමු මාත් එක්ක මගේ චූටි බලු යාළුවෝ ටික බලන්න. ඒක මම ඔයගලන්ට මේ හරිය වටපිටාවත් පෙන්නන්නම්. එච්චරට ලස්සනයි. මේ ඉන්න මගේ හිනා බව්වා. Hi. Oh, good morning. Good morning. Good morning. Oh, hina bawa. Ay, එන්න. එයා ළඟට එන්නේ නැහැ. එයා බයයි. එයා එහෙම කෑ ගහ යනවා. එහෙනම් ඉන්න විදියම තමයි. Ko? Ko ඇස් දෙක? ඇස් දෙක ko? අනේ ඇස් දෙක ko? Ko ඇස් දෙක? හිනාව. හිනාව. චෝයි බබෙක්. Okay. Ari. Good boy. Good boy. And Losane kenek. Ya yatik wali. Hari. Wari තමයි ආදරේ. Hi. Cutie. Hi. Hi, Cutie. Ko. Hi. මෙයාලගේ තව කබානස් තියෙන පැත්තට ඔක්කොම 6ක් තමයි තියෙනවා කියලා කිව්වේ. උඩ 3ක් තියෙනවා. 3ක් හරි 2ක් හරි මං හිතන්නේ. මේ පැත්තේ 3ක් තියෙනවා. මම ඒ 3ත් පෙන්නන්නම්. තුනත් ලස්සනයි. මේ පැත්තටත් යමු.
මෙතන චූටි පාලමක් තියෙනවා. ලස්සනයි අනේකත්. මේ චූටි මල් වර්ගෙත් මේ පැත්තේ හැම තැනම වගේ තියෙනවා. යායට පිපිලා තියෙද්දි මාරම ලස්සනයි. බලන්නකො වීව් එක මෙතන. අන්න යාළුවෝ දෙන්නත් බලන් ඉන්නවා. රෝසස් තියෙනවා. මෙහි නුවරඑළියෙන් වෙනස් වෙන්නේ සීතල විතරයි. මෙහි එහෙම ලොකු සීතලක් නැහැ. මේ හැබැයි අර වයිබ් එක ඔක්කොම එක වගේ චූටි චූටි මල් වර්ග සෑහෙන්න තියෙනවා. කබානකින් ඉවරයි. මේකේ මේ ලස්සන නෑ කියලා කියන්න එක තැනක්වත් නෑ. ඉච්චරට බලන හැම තැනම ලස්සනයි. මෙන්න මෙයත් ඇවිල්ලා. රිත්ම කෝල් කරනවා. දැන් ඉතින් බර්ත්ඩේ විෂස් එන ටයිම් එක. උත්මන් ඉන්න. හෙල්ලෝ. thank you. අපි දැන් මෙහෙට සිග්නල් නෑ. thank you. thank you. කෝල්ස් ටයිම් ඉවරයි. දැන් ඉතින් අපි බොෂ් දාගෙන බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න ඕනේ. මොකද චෙක් අවුට් වෙන්න තියෙනවා. මං ඊරෑ ඔයගලන්ට කිව්වේ බාබකියු දාන්න ගිනි මැලයක් ගහගෙන ඔයගලන්ට සින්දු කියන ප්ලේස් එකක් තියෙනවා කියලා. මේක බොෂ් දාන්න කලින් පැය දෙකක් විතර අපි ෆ්‍රී හදාගත්තා. මොකද අපිට ඊයේ හවස ලස්සනට වීඩියෝස් ගන්න බැරි වුණානේ. ඔයගලන්ට ලස්සනට බ්ලොග් එක ගේන්න ඕන නිසා පැය දෙකක් ෆ්‍රී තියාගෙන අපි ලස්සනට ෂූට් කළා. ඒ අතරේ අපිට මෝර්නින් ටී එක හම්බුණා. ඉතින් මේ ලස්සන වීව් එකත් බලාගෙනම අපි දෙන්නත් එක්ක එන්ජොයි කරා එක. ඊළඟට පටන් ගන්න මෙයාගේ කෝලම්. 35 වෙනි බර්ත්ඩේ එක සැමරීම වෙනුවෙන් කේක් එකක් ගෙනව. 35 ගන්න බැහැ. Happy birthday. වීඩියෝ එක අරගෙන තියෙන්නේ අනිත් පැත්තට එක හරියන්නේ කියලා ඊට පස්සේ ඔන්න තව එකක් ගත්තා. සුබ දැක්සුණක් මේවා යවන්නේ. අපි කේක් කවන්න යන්නේ දැන්. දැන් ඉතින් අපි බොෂ් එකක් දාගෙන බ්‍රෙක්ෆාස්ට් අරගෙන චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. දාන්න. මේ හරියට આવොත් නම් ඉතින් කූඩල්ලෙක් එනවම තමයි. මං හිතන්නේ මේ හරිය අර කැලේ වගේ වැඩිනේ ගොඩක්. ඒ නිසා මේ හරිය වැඩියෙන් ඉන්නවා. ඔයාලට ඊයේ ගත්ත වීඩියෝ එකේ බාත්රූම් එක රෑ නිසා හරියට පෙනුනේ නැත්ද දන්නේ නැහැ කියලා මං උදේත් වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේ විදිහට තමයි බාත්රූම් එක තියෙන්නේ. හරියට වොෂ්රූම් එක පෙන්වන්න බැරි වුණා. බැරිනා කියන්නේ අපි හරියට පෙන්නුවා ඒත් කරුවලයිනේ. hot water facilities තියෙනවා. අර පිස්සෙක් මම තමයි. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න තමයි රෙඩි වෙන්නේ. අයියා තාම වොෂ් දානවා. අපිත් යම් පොඩක් යාව අවසන්. මොකද මට කරන්නේ මේ වගේ වැඩනේ. ඇයි පස්ස පොඩි? කබලන්නයි මූණ? මොනක් නෑ. ඒ හලෝ නවයයි වෙලාව. ටියා
අපි එන්නකෝ. මං ඉවරයි. මං එන්නම් ඔයාලා. එන්න. ඕගලන්ට දැන් හිතෙනවා ඇති මෙයා පව් කියලා. නෑ එහෙම නෑ. ඔයගලන් දන්නවනේ මෙයා මට ගමනක් යන්න ලෑස්ති වුණාම දෙන වද ටික ඔහොම කියන්නේ නෑ. ඒ නිසා අහු වුණ වෙලාවට උඩරිම වද දෙන්න ඕනේ. වෙදි වඩන්න යනවද? මේ වෙලාවට මෙහෙට ආවයි. අයියා රෙඩි වෙලා යනකම් අපි පල්ලෙහාට යමු. ගහලා චුට්ටක් සින්දුවක් කියලා චිල් එකක් ගන්නත් පුළුවන්. මෙයාලගේ රිසෙප්ෂන් එක ළඟ හරි ලස්සනයි. ඒකෙත් උඩ කබාන එකක් තියෙනවා කියලා කිව්වා. චූටි යාළුවට දැන් නම් හොඳටම නිදි මතේ. ඔයාලට ඊයේ මේ ටික පෙන්වන්න බැරි වුණානේ. අපි අයියා එනකන් මෙයාවට වටපිටාව බලමු. තව අලුත් එක්කෙනෙක් ඉන්නවා. හලෝ. හලෝ හලෝ. ඔයා ඊයේ හිටියේ නෑනේ. ඔයගලන්ගේ රිසෙප්ෂන් එක අපි ආවේ. මේ තියෙන චූටි පඩිපෙළ දිගේ තමයි අපි ඊයේ උඩට ආවේ. ඔන්න එන කෑමදාස කෑම කන්න අනුන්ගේ සන්ග්ලාස් දාගෙන. අද ලස්සන පෙන්නන්නේ. ඔන්න තියෙන අපේ බ්‍රෙක්ෆාස්ට් එක අපි පාන් තමයි ඕඩර් කළේ. මෙනු එකේ ඉන්දියාප්ප පාන් එතකොට රොටි ඒ වගේ ඒවා තිබුණා. මට කන්න හිතුනේ මේක ඉතින්. කිටි බබාවත් ඉතින් යන්න කලින් චුට්ටක් අල්ලලා යන්න එපා. ආයි අපි එන එකක් නෑනේ. අපේ ඩිසර්ට් එකත් හම්බුණා. දැන් ඉතින් අපිට යන්න වෙලාව හරි. බයි. 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 මිනි ගුලන් එනවා අපි එක්ක. බෝල දෙකක් රෝල් වෙනවා වගේ. ඉන්නවා ඇති නේද ඒගොල්ලොනත්. මිනිස්සු ළඟ නැති ගතිගුණ ගොඩාක් සත්තු ළඟ තියෙනවා. අපි ඉතින් හිටපු දවසට ඔය මස් කටක් එහෙම දුන්නට නෙමෙයි. ජයග්‍රාහී ලෙස මෙච්චර දවසක්ම හොටෙල් එකේ ඉඳලත් අන්තිම මොහොතේ ඉතින් කූඩල්ලෙක් හෙල්ලුණානේ. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. හැබැයි ඉතින් මගෙම වැඩ හින්දා තමයි මේ අස්සක ගියා ෆොටෝස් ගන්න කියලා. මේක පිස්සුනේ ඉතින් මෙතන මේ. ආයි එල්ලුණු කියන්න. බයි. ඔන්න පස්සෙන් එනවා ඒගොල්ලොන. බව් බබාලා එක්ක මොකක් හරි ආත්මීය මෙව්ව එකක් තියෙනවා. අපේ යණි අනේ පව් අයියා. නවතින චූටිලා. ගෙදර ගෙනියන්න බෑනේ. අර අල්ලනවට බය එක්කෙනත් එනවා. අනේ පව්. අර පොඩි මිටිනෝ. බයි. මේ ඉන්න මගේ වීඩියෝග්‍රැෆර්. අර කහපාට චූටි මලට මට ආස හිතුණා. ඉතින් මං එකෙන් කඩාගත්තා. හැබැයි ඉතින් ගෙදර යනකොට වේදිලා කර කුට්ටම් වෙලා මං හිතන්නේ අපේ එහෙ ක්ලයිමට් එකට මේවා හරියන්නේ නැතුව ඇති. හොරෙන් මල් කඩනවා පව් සිද්ධ කරනවා.
එහෙනම් ළමයි අදට vlog එක ඉවරයි. මං හිතනවා ඔයගොල්ලෝ මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් comment එකක් දාන්න. Thank you for watching.